Hi guys, අයබෝවන් අදත් ඕගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද ඕගොල්ලන්ට අරන් එවිල්ලා තියෙන්නේ වටින වීඩියෝ එකක් guys. skip කරන්න එපා. free ඕගොල්ලන්ට හම්බ වෙනවා ඩොලර් හරිද ඩොලර් 15000කට වැඩි ඕගොල්ලන්ට බෝනස් එකක් ලබා ගන්න පුළුවන්. ඕක ට්‍රේඩ් කරන්නත් පුළුවන්, withdrawal කරන්නත් පුළුවන්. හරිද? withdrawal කරන්න බැරි බෝනස් නෙවෙයි. withdrawal කරන්නත් පුළුවන්. ඕකින් ට්‍රේඩ් කරන්නත් පුළුවන්. හරිද? ඉතින් ස්කිප් කරන්න නැතුව වීඩියෝ එක බලන්න. මම ඕගොල්ලන්ට මේකේ ඕගොල්ලන්ට කියලා දෙන්නම් මොකද්ද වෙන්නේ කියන එක. හරිද? අනික ඇවිල්ලා මේකට මොකද්ද කරන්න ඕනේ කියන එකත් ඕගොල්ලන්ට මම පැහැදිලි කරන්නම්. හරිද? මේක මිස් කරගන්න එපා. ඔෆර් එක මේක පටන් අරන් තියෙන මේ ඔෆර් එක XM එකේ 15 වෙනි අවුරුද්දට තමයි මේ ඔෆර් එක දෙන්නේ ඩොලර් 15000ක බෝනස් එකක්. හරිද? අපි නෙමෙයි දෙන්නේ XM එකකින් දෙන්නේ. හරිද? උඩින්ම බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට මෙන්න මේ විදියට XM 15 years. හරිද? 15 years anniversary එක. හරිද? ඕගොල්ලන් ලින්ක් එක ක්ලික් කරලා ආවෙන් පස්සේ මෙන්න මේ විදිහට තමයි ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරිද? මේ විදිහට තමයි ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඕගොල්ලන් ඇප් එකකින් යන්නේ නැතුව ඉස්සරම වෙබ්සයිට් එකකින් ගිහිල්ලා ඕගොල්ලන් log වෙන්න ඕන, රෙජිස්ටර් වෙන්න ඕන. හරිද? රෙජිස්ටර් වෙන්න ඕන කොහොමද? ඉස්සර රෙජිස්ටර් වෙන්න ඕන විදිය ඕගොල්ලන්ට කියලා දෙන්නම්. ඊට පස්සේ කොහොමද ඔය ඩොලර් ටික ගන්නෙ? ඔය ඩොලර් 15000 අපි කොහොමද ලබා ගන්නෙ කියන එක ඕගොල්ලන්ට පැහැදිලි කරන්න. හරිද? ඉතින් ඕගොල්ලන් ඉස්සරම continue on the website කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරන් පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ විදියට වෙබ්සයිට් එක පේනවා. හරිද? වෙබ්සයිට් එකට යන්න. උඩින්ම ඕගොල්ලන්ට ওই නිවුස් එක බලා ගන්න පුළුවන්. හරිද? trade and climb a 100% deposit bonus up to 15000 ඩොලර්. හරිද? එතකොට සාමාන්‍යයෙන් මේක easy step එකක් තමයි තියෙන්නේ රෙජිස්ටර් වෙන්න. හරිද? එතකොට ඕගොල්ලන්ට සිද්ධ වෙනවා මේක up to 15000. හරිද? 15000කට වැඩියෙන් ඕගොල්ලන්ට ගන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. 15000කට වැඩියෙන් ඕගොල්ලන්ට ගන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේක කොහොමද කරන්නේ? හරිද? එතකොට ඉස්සරම ඕගොල්ලන්ට තියෙන්න ඕන මේකේ account එකක් ඕගොල්ලන්ට තියෙන්න ඕන. ඒ කියන්නේ XM account එකක් තියෙන්න ඕන. මමත් XM එකේ තමයි trade කරන්නේ. හරිද? XM account එකක් තියෙන්න ඕන. ඉස්සර ඕක කොහොමද හදන්නේ කියලා බලමු. දැන් කොහොමද මෙතනකින් රෙජිස්ටර් වෙලා ඉස්සර ඇතුළට ගිහිල්ලා මේ personal details ඔක්කොම fill කරන්න ඕන. ඒක බලමු කොහොමද සිද්ධ වෙන්නේ කියන එක. හරිද? ඊට පස්සේ දැන් අපි යමු මෙතනදී බලා ගන්න පුළුවන් country of residency කියන එක. ඕගොල්ලන් මේ විදිහට ක්ලික් කරලා ශ්‍රී ලංකා කියලා දාගන්න. හරිද? මෙතනදී ශ්‍රී ලංකා කියලා දාගත්තා. ඊමේල් ඇඩ්‍රස් එකක් දුන්නා. හරිද? ඔගොල්ලන්ගේ ඊමේල් ඇඩ්‍රස් එකක් දීලා මේ විදියට පාස්වර්ඩ් එක හොඳ ස්ට්‍රොං පාස්වර්ඩ් එකක් දෙන්න. හරිද? ස්ට්‍රොං පාස්වර්ඩ් එකක් දීලා ඔගොල්ලන්ට තියෙන්නේ මෙන්න මෙතනදී හොඳට බලා ගන්න. ඕගොල්ලන්ට මෙන්න මේ පාර්ට්නර් කෝඩ් එක දුන්නොත් විතරයි ඕගොල්ලන්ට ඔය 15000 බෝනස් එක හම්බ වෙන්න පුළුවන්. හරිද? ඔය පාර්ට්නර් ඒ කියන්නේ ඒගොල්ලන් දෙන්නේ පාර්ට්නර් කෝඩ් යටතේ තමයි ඔය මේ බෝනස් එක හම්බ වෙන්න කටියට. හරිද? එතකොට මේ පාර්ට්නර් කෝඩ් එක එඩ් කරොත් විතරයි ඕගොල්ලන්ට ඔය බෝනස් එක හම්බ වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ලොට් ප්‍රමාණයක් ඕගොල්ලන් ලොට් කීයක් දාන්න ඕනද ඔය බෝනස් එක හම්බ වෙන්නේ එකේ ඉඳලා සම්පූර්ණ විස්තර අද වීඩියෝ එකේදී කතා කරනවා. මේ විදිහට ඕගොල්ලන් ඉස්සරම ශ්‍රී ලංකා කියලා select කරන්න. ඉස්සර ඊට පස්සේ ඊමේල් ඇඩ්‍රස් එක select කරන්න. ඊට පස්සේ password හොඳ strong password එකක් ලියලා තියාගන්න සම්පූර්ණ විස්තර. ඕගොල්ලන් මේකට දාන සම්පූර්ණ විස්තර ඔක්කොම ලියලා තියාගන්න. හරිද? ලියලා තියාගත්තෙන් පස්සේ මෙතනදී enter here කියන එක have a partner code කියන එක ක්ලික් කරන්න. enter here. හරිද? මෙතනදී ඕගොල්ලන් ක්ලික් කරන්න. ක්ලික් කරන් පස්සේ ඕගොල්ලන් මෙතනදී ගහන්න ඕන guys. හරිද? මෙන්න මෙතනදී මම ගන්නවා මේ තිරෙත් ඕගොල්ලන්ට ස්ක්‍රීන් එකෙත් මේක පෙන්වන්නම්. මේ පාර්ට්නර් කෝඩ් එක තමයි ඕගොල්ලන් මෙතනදී දාන්න ඕන. හරිද? සෝ ඒක මොකද්ද කියලා මම මෙතනදී enter කරන්නම්. හරිද? okay guys, මෙතනදී ඕගොල්ලන් enter කරන්න ඕනේ capital වලින්. හරිද? simple වලින් නෙවෙයි capital වලින් XK7F
x කියන මෙන්න මේ කෝඩ් එක ඕගොල්ලන් එන්ටර් කරන්න ඕනේ. එන්ටර් කරොත් විතරයි ඕගොල්ලන්ට හම්බ වෙන්නේ ඔය up to 15000 ඕගොල්ලන්ට ඩොලර් බෝනස් එක හම්බ වෙන්නේ. හරිද? ඉතින් කැමති නම් ඕගොල්ලන්ට ඒක ගන්න පුළුවන්. කොහොමද වැඩේ කරන්නේ කියන එක සම්පූර්ණයෙන්ම කියලා දෙනවා. ස්කිප් කරන්න නැතුව වීඩියෝ එක බලන්න. හරිද? එතකොට සාමාන්‍යයෙන් ඊට පස්සේ මේ ඔක්කොම ඔයගොල්ලන් කන්ට්‍රි එක සෙලෙක්ට් කරා, ඊමේල් එක දුන්නා, පාස්වර්ඩ් එක දුන්නා. ඊට පස්සේ කෝඩ් එකත් එන්ටර් කරලා මෙතනදී ක්ලික් කරලා රෙජිස්ටර් වෙන්න තමයි තියෙන්නේ. හරිද? රෙජිස්ටර් උනෙන් පස්සේ ඊට පස්සේ ඔයගොල්ලන්ට රික්වයර්මන්ට් එක මම කියලා දෙන්නම්. හරිද? රික්වයර්මන්ට් එක කොහොමද වෙන්නේ කියන එක මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඕකේ ගයිස්, ඔක්කොම දුන්නෙන් පස්සේ මේ විදිහට ඊමේල් එක චෙක් කරන්න කියලා මෙසේජ් එකක් එනවා. ඊමේල් එක චෙක් කරලා බලන්න. ඔයගොල්ලන්ගේ ඊමේල් එක වෙරිෆයි වෙන්න ඕන ඉස්සර. ඊට පස්සේ වෙරිෆයි ඊමේල් කියන එකට ක්ලික් කරලා ඔයගොල්ලන්ගේ account එක වෙරිෆයි කරගන්න. හරිද? මේ විදිහට ඔයගොල්ලන්ගේ account එක වෙරිෆයි කරෙන් පස්සේ ඊට පස්සේ ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ account එක XM account එක බලා ගන්න පුළුවන් මේ විදිහට. හරිද? රියල් account එක තියෙනවා, ඩෙමෝ account එක තියෙනවා. අපි ඇවිල්ලා රියල් account එකේ තමයි වැඩේ කරන්න හදන්නේ. එතකොට දැන් මේක විතරක් කරලා මදි, රෙජිස්ටර් කරලා විතරක් මදි. account එක ඕගොල්ලන් verified කරන්න ඕනේ. හරිද? උඩින්ම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් රතු පාටින් not verified කියන එක උඩ ඕගොල්ලන් ටච් කරන්න ඕන. ඒ කියන්නේ verify වෙලා නැහැ තාම. හරිද? ඉතින් verify වෙලා නැති නිසා අපි ඉස්සරම verify කරන්න ඕන. දැන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් not verified කියන කෝඩ ඕගොල්ලන් ටච් කරන්න. හරිද? ඕගොල්ලන්ට up to 15000 බෝනස් එක ගන්න. හරිද? ඕගොල්ලන් ඉස්සර කරන්න ඕනේ not verify now කියනකොට ටච් කරලා ඊට පස්සේ ඕගොල්ලන්ගේ my profile කියනකොට ටච් කරන්න. හරිද? ඊට පස්සේ ඕගොල්ලන්ගේ details ටික තමයි fill කරන්න තියෙන්නේ. මෙතනදී personal information එක වගේම ඕගොල්ලන්ගේ identity එක නැත්නම් license එකේ ෆොටෝ එක live ඒ විදිහටම මේ කරන්න වෙනවා, සිද්ධ වෙනවා. හරිද? ඊට පස්සේ ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ විදුලි බිල සහ වතුර බිල, වෝටර් බිල එකක් අප්‍රූවල් එකට එතනදී දාන්න සිද්ධ වෙනවා. හරිද? මේ විදිහට ෆස්ට් ස්ටෙප් එකේ ඔයගොල්ලන්ගේ personal details තමයි තියෙන්නේ. full name එක, middle name එක, last name එක, date of birth එක, ඒ වගේම ඔයගොල්ලන්ගේ phone number එක. මේ විදිහට හරියටම ඔයගොල්ලන් fill කරන්න. හරිද? එතකොට මගේ personal details එක පොඩ්ඩක් මම blur කරනවා. හරිද? blur කරනවා මගේ personal details එක නිසා. ඉතින් ඒ විදිහට කරන් පස්සේ සාමාන්‍යයෙන් දන්න ඕනම online site එකේ වැඩ කරපු කට්ටියක් දන්නවා. මේකේ වැඩ කරපු නැති කට්ටියට උනත් දන්නවා මේක. හරිද? ඊට පස්සේ date of birth එක ඉල්ලලා තියෙනවා. ඊට පස්සේ phone number එක ඉල්ලලා තියෙනවා. හරිද? මේ විදිහට ඕගොල්ලන් fill කරන් යනකොට හරිද? මේ විදිහට ඕගොල්ලන් fill කරන් යනකොට හරිද? ඊට පස්සේ phone number එක දීලා continue දෙන්න තමයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ ඕගොල්ලන්ගේ ID එක නැත්තම් driving license එක දුන්නොත් ඊටාම හොඳයි. හරිද? driving license එක දුන්නොත් ඊටාම හොඳයි. ටක් ගාලා verify වෙනවා. හරිද? එහෙම නැත්තම් ඉංග්‍රීසියෙන් ආපු අලුතින් ආපු ID එක දෙන්න. හරිද? අලුතින් ආපු ID එක දෙන්න. ඒක verify වෙන්න chance එක තියෙනවා. හරිද? ඔය විදිහට පළවෙනි ස්ටෙප් එක මේ විදිහට ඕගොල්ලන් කම්ප්ලීට් කරලා ඉවරයි. මේ විදිහට personal details ඔක්කොම දුන්නා පස්සේ next දුන්නා. ඊට පස්සේ address එක ඕගොල්ලන්ගේ ID එකේ තියෙන විදිහටම ඔය address එක දෙන්න. හරිද? ඊට පස්සේ your investor profile කියන එක no කියලා ටච් කරලා bar එකට ඕගොල්ලන් මේක ක්ලික් එක දාලා කොළ පාට උනෙන් පස්සේ continue දෙන්න. හරිද? ඊට පස්සේ document upload කරන තැන තමයි එන්නේ ඕගොල්ලන්ගේ ID එක. ඔයගොල්ලන්ගේ ID එක වගේම ඔයගොල්ලන්ගේ verify residency ඒ කියන්නේ residency verify identity එක එහෙම නැත්නම් driving license එක. හරිද? driving license එක දුන්නොත් ඊටාම ඉක්මනින්ම ඔයගොල්ලන්ගේ වැඩේ කරගන්න පුළුවන් කියලා මම හිතනවා. හරිද? මේ විදිහට live ම තමයි එන්නේ. ෆොටෝ එක ගහන්න ඔය විදිහට ඔයගොල්ලන් live ම එන විදිහට verify now කියලා මේ විදිහට identity එක දාලා verify now කියන දාන passport එක තියෙනවා, national ID එක තියෙනවා, driving license එක තියෙනවා. මම නම් driving license එක තමයි click කරන්නේ. හරිද? ඉස්සරම ඔයගොල්ලන්ගේ උඩින්ම තියෙන country එක select කරගන්න. ශ්‍රී ලංකා නම් ශ්‍රී ලංකා කියලා select කරගන්න. හරිද? select කරලා තමයි ඔයගොල්ලන් driving license එක නැත්නම් ID එක choose කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ
ඇලෝ කියලා දුන්නෙන් පස්සේ මේ විදිහට ස්ටෙප් දෙකකින් ඕගොල්ලන්ගේ ID එකේ ෆොටෝ එක ලබා දෙන්න සිද්ධ වෙනවා. ওই විදිහට ID එකේ ෆොටෝ එක ලබා දුන්නෙන් පස්සේ තුන්වෙනි ස්ටෙප් එක විදිහට ඕගොල්ලන්ගේ වතුර බිල් හරි නැත්නම් කරන්ට් බිලක් හරි මේ විදුලි බිලක් හරි මොන හරිම දෙයක් ඕගොල්ලන් මෙතනදී අප්ලෝඩ් කරන්න සිද්ධ වෙනවා. හරිද? මොන හරිම දෙයක් මෙතනදී ඕගොල්ලන් අප්ලෝඩ් කරන්න සිද්ධ වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ ID එකේ තියෙන විදිහට ඔය ඇඩ්‍රස් එකේ තියෙන මේකක් තමයි ඕගොල්ලන්ට දෙන්න සිද්ධ වෙන්නේ. හරිද? වතුර බිලක් හරි මේ විදුලි බිලක් හරි ඕගොල්ලන්ට දෙන්න පුළුවන්. හරිද? ඒ ඔක්කොම දුන්නෙන් පස්සේ සාමාන්‍යයෙන් දවසක් ඇතුළත වෙරිෆයි වෙනවා. හරිද? දවසක් ඇතුළත කොහොමත් වෙරිෆයි වෙනවා හරියට ඕගොල්ලන් ඔක්කොම දුන්නොත්. ඉතින් මේක තමයි ප්‍රොමෝෂන් එක. ඕගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් ප්‍රොමෝෂන් එක. හරිද? ජූන් 2 පටන් අරන් තියෙන්නේ. දැන් වීඩියෝ එක දානකොට පොඩ්ඩක් පරක්කු වෙලා ජූන් 2 ඉඳලා 8 වෙනකන් ජූන් 8 වෙනකන් පළවෙනි සතියේ ප්‍රොමෝෂන් එක තියෙනවා. හරිද? ඊට පස්සේ කොටස් 4කට තමයි මේක වෙන් කරලා තියෙන්නේ. හරිද? ඉතින් මේ විදිහට ප්‍රොමෝෂන් එක 4කට වෙන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ සතියෙන් සතිය මේ මාස විතරයි ওই ප්‍රොමෝෂන් එක තියෙන්නේ. හරිද? ඉතින් ඕගොල්ලන්ට පුළුවන් පළවෙනි ඩිපොසිට් එක මිනිමම් ඕගොල්ලන් දාන්න ඕන $100යි. ඔය $100ට ඕගොල්ලන් ට්‍රේඩ් කරන ප්‍රමාණයට. හරිද? මේකේ මේ සයිට් එකේ forex එකේ XM එකේ කැල් කරන්නේ guys lots ප්‍රමාණය. හරිද? ඕගොල්ලන් මෙච්චර lots ප්‍රමාණයක් මේ කරොත් ට්‍රේඩ් කරොත් ඕගොල්ලන්ට මේ ගාණක් ලබා දෙනවයි කියලා තමයි මේ ප්‍රොමෝෂන් එක තියෙන්නේ. හරිද? එතකොට මෙතනදී පළවෙනි ප්‍රොමෝෂන් එක ජූන් 2 ඉඳලා 8 වෙනිකන් තියෙනවා. ওই සතිය ඇතුළත ඕගොල්ලන් ජොයින් වෙලා වැඩේ කරොත් ඕගොල්ලන්ට ওই සතිය ඇතුළත ඕගොල්ලන් මේ ලොට් එකේ ගාණක් ඕගොල්ලන් කම්ප්ලීට් කරොත් ඕගොල්ලන්ට පුළුවන් ওই බෝනස් එක ලබා ගන්න. හරිද? මේ සතිය ඕගොල්ලන්ට මිස් වෙලා තියෙනවා නම් අනිත් සතිය 9 ඉඳලා හරිද? ජූන් 9 ඉඳලා 15 වෙනිදා වෙනකන් ඕගොල්ලන්ට අනිත් ඔෆර් එක තියෙනවා. හරිද? මේ 15000ට වෙඩියෙන් වුණොත් ගන්න පුළුවන් ඕගොල්ලන් වෙඩිපොර ඩිපොසිට් එකක් දාලා ලොකු ලොට් ප්‍රමාණයක් යූස් කරලා ට්‍රේඩ් කරනවා නම් ඕගොල්ලන් එහෙම ට්‍රේඩ් කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපි ඕගොල්ලන්ට සිග්නල් සර්විස් එකක් ලබා දෙනවා. අපිත් එක්ක ඕගොල්ලන්ට එකතු වෙලා වැඩේ කරන්න පුළුවන්. හරිද? ලොකු ලොට් ප්‍රමාණයක් යූස් කරන්න බලාපොරොත්තුෙන් ඕගොල්ලන් කවුරු හරි ඉන්නවා නම් අපිත් එක්ක එකතු වෙලා වැඩේ පටන් ගන්න පුළුවන් ඕගොල්ලන්ට. අපි ඕගොල්ලන්ට සිග්නල් සර්විස් එකක් ලබා දෙනවා. සුපිරි සිග්නල් සර්විස් එකක්. හරිද? ඊට පස්සේ අනිත් තුන්වෙනි මේක තමයි ප්‍රොමෝෂන් එක තමයි 16 ඉඳලා ජූන් 16 ඉඳලා 22 වෙනකන් ඔය අනිත් තුන්වෙනි සතියේ ප්‍රොමෝෂන් එක තියෙනවා. හරිද? සාමාන්‍යයෙන් දෙවෙනි සතිය දෙකම ඕගොල්ලන්ට මිස් වුණොත් තුන්වෙනි සතිය ඕගොල්ලන්ට ජොයින් වෙන්න පුළුවන්. හරිද? ජොයින් වෙලා හැබැයි අලුතින් ඕගොල්ලන් account එකක් හදා ගන්න ඕනේ. ඕගොල්ලන්ට account එකක් තියෙනවා නම් අම්මගේ තාත්තගේ හරි account නමට account එකක් හදා ගන්න පුළුවන් ඕගොල්ලන්ට. හරිද? ඕගොල්ලන්ගේ අම්මගේ හරි තාත්තගේ හරි අක්කගේ හරි ওই විදියට කාගේ හරි නමට තව account එකක් දැන් අලුතින් හදාගෙන ඕගොල්ලන් $100ක් ඩිපොසිට් එක දාගෙන ඕගොල්ලන්ට වැඩේ පටන් ගන්න පුළුවන්. හරිද? ඕගොල්ලන්ට මෙතනදී කියලා තියෙන්නේ register and promo code ඒ කියන්නේ ප්‍රොමෝෂන් එක 4කට බෙදලා තියෙන්නේ. ඕගොල්ලන් යූස් කරන ලොට් ප්‍රමාණයට අනුව ඕගොල්ලන්ගේ බෝනස් එක ලබා ගන්න පුළුවන් කියලා තමයි මෙතනදී සඳහන් කරලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ මෙතන සඳහන් කරලා තියෙනවා forex market එකේ ඕගොල්ලන් ට්‍රේඩ් කරන්න ඕන gold, silver, BTC euro එකට, ඒ වගේම BTC USD එකට, BTC JPY එකට, ඒ වගේම BTC GBP එකට. හරිද? ඔය මේකට තමයි ඕගොල්ලන් ට්‍රේඩ් කරන්න ඕන. ඔය කරන්සි වලට තමයි ඕගොල්ලන් ට්‍රේඩ් කරන්න ඕන. වගේම ඔය ලොට් එකට තමයි ඔය කරන්සි වලට ඕගොල්ලන් ට්‍රේඩ් කරන ලොට් එකට තමයි කවුන්ට් වෙන්නේ කියලා මේකේ සඳහන් කරලා තියෙන්නේ. හරිද? ඒ වගේම මෙතනින් සඳහන් කරලා තියෙනවා ලොකු ලොට් ප්‍රමාණයකට ඕගොල්ලන් ට්‍රේඩ් කරනවා නම් හරිද? වීක්ලි ඕගොල්ලන්ට $3750ක් ඕගොල්ලන්ට මිනිමම් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. හරිද? ඔය වගේම ඕගොල්ලන් මිනිමම් ලොට් එකේ ට්‍රේඩ් කරනවා නම් ලොට් 3කට $100ක් වගේ හම්බ වෙනවා. හරිද? ලොට් 3කට $100ක් වගේ හම්බ වෙනවා. ඉතින් මම සම්පූර්ණයෙන්ම ඕගොල්ලන්ට ඉන් ඩීටේල් ඔක්කොම මෙතනදී සඳහන් කරලා තියෙනවා. ඒ වගේම gift එකත් ඕගොල්ලන්ට දැන් මම සඳහන් කරලා කොහොමද කියලා.
ඕකේ ඉතින් අනිත් එක තමයි ඕගොල්ලන්ට මෙතනදි ඩීටේල් ඕගොල්ලන්ට පේනවා මේකේ කොහොමද බෝනස් එක ඕගොල්ලන්ට හම්බ වෙන්නේ කියලා. ලොට් ප්‍රමාණය ලොඩ් ඒ කියන්නේ ඕගොල්ලන් ඩිපොසිට් එක ලොකුවට දාලා ලොකුවට දාලා වැඩ කරනවා නම් මෙහෙම නෙමෙයි හම්බ වෙන්නේ. මීට වඩා ඕගොල්ලන්ට maybe ඕගොල්ලන්ට up to 15,000 up to ඩොලර් මම කියන්නේ 15000කට වැඩිය ඕගොල්ලන්ට ඩොලර් හම්බ කරන්න පුළුවන්. හරිද? maybe ඕගොල්ලන් ඩිපොසිට් එක වැඩියෙන් දාලා ඩිපොසිට් එක 1000ක් 2000ක් විතර ඩොලර්ස් දාගෙන ඕගොල්ලන් ලොට් ප්‍රමාණය සාමාන්‍යයෙන් 2.5 3 ඔය වගේ ලොට් ප්‍රමාණයකින් ඕගොල්ලන් ට්‍රේඩ් කරනවා නම් ඕගොල්ලන්ට හරිද? ඕගොල්ලන්ට up to 15000කට වැඩිය ඩොලර් 15000කට වැඩියෙන් ඕගොල්ලන්ට සතියකට earn කරන්න පුළුවන්. හරිද? මේ මාසේ විතරයි තියෙන්නේ. හරිද? මේ මාසේ විතරයි තියෙන්නේ. අනිවාර්යයෙන්ම මේක ඕගොල්ලන් chance එකක් විදියට අරගන්න. හරිද? මේක මෙතනින් සඳහන් කරලා තියෙන්නේ මා ඕගොල්ලන් සාමාන්‍ය මිනිමම් ඩිපොසිට් එක ඩොලර් 100ක් ඒ වගේම 200ක් 300ක් 500ක් වගේ දාගෙන එනවා නම් හරිද? දාගෙන එනවා නම් ඕගොල්ලන් සතියකට හරිද? සතියකට පළවෙනි ප්‍රොමෝෂන් එකේදී ඕගොල්ලන් සාමාන්‍යයෙන් සතියකට ලොට් 3කට ට්‍රේඩ් කරලා තියෙනවයි කියලා කියමුකෝ. ලොට් 3කට ඕගොල්ලන් මේ සතියේ ට්‍රේඩ් කරලා තිබ්බොත් ඕගොල්ලන්ට හම්බ වෙනවා බෝනස් එක. ඕගොල්ලන්ට ලොට් සාමාන්‍යයෙන් මේ සතිය ඕගොල්ලන් මේ කරලා හරිද? ඕගොල්ලන්ට ඩේට් එකේ ඉඳලා සම්පූර්ණයෙන්ම ඔක්කොම කියලා දෙන්නේ තියෙන්නේ. හරිද? 4කට ප්‍රොමෝෂන් එක 4කට බෙදලා තමයි ප්‍රොමෝෂන් එක තියෙන්නේ. එතකොට මේ සතිය ඇතුළත ඕගොල්ලන් ජොයින් වෙලා තිබ්බොත් ඕගොල්ලන්ට ඔය සතිය ඇතුළත ලොට් ප්‍රමාණයකට ඕගොල්ලන්ට ට්‍රේඩ් කරන්න පුළුවන් වුණොත් මේ දීලා තියෙන ලොට් ප්‍රමාණයකට අඩුව ඕගොල්ලන්ට ට්‍රේඩ් කරන්න පුළුවන් වුණොත් ඕගොල්ලන්ට මේ ප්‍රයිස් එක හම්බ වෙනවා කියලා තමයි මෙතනදී සඳහන් කරලා තියෙන්නේ. හරිද? එතකොට සාමාන්‍යයෙන් ඕගොල්ලන් මේ සතියේ පළවෙනි සතියේ ජොයින් වෙලා තියෙනවා නම් පළවෙනි සතියේ ජොයින් වෙන්න විදිහක් නැහැනේ. හරිද? ඊට පස්සේ දෙවෙනි සතියේ try කරන්න. දෙවෙනි සතියේ ඉඳලා තව 3ක් තියෙනවනේ. ওই තුනම ටක් ගාලා try කරන්න. කට්ටිය වීඩියෝ එක බලපු ගමන්ම in detail මම කතා කරන්න හේතුව ඇවිල්ලා ඒක තමයි. හරිද? එතකොට සාමාන්‍යයෙන් ඕගොල්ලන් අනිත් සතියේ ජොයින් වෙනවා නම් අනිත් සතියේදී ඕගොල්ලන් සතියක් ඇතුළත ඕගොල්ලන් ලොට් 3ක් ඕගොල්ලන් ට්‍රේඩ් කරලා තිබ්බොත් හරිද? ඕගොල්ලන්ට හම්බ වෙනවා ඩොලර් 100ක්. හරිද? 100ක් බෝනස් එක හම්බ වෙනවා. හරිද? ඒ වගේම ඕගොල්ලන් ලොට් 6ක ප්‍රමාණයකට ට්‍රේඩ් කරලා තිබ්බොත් ඕගොල්ලන්ට ඩොලර් 300ක් හම්බ වෙනවා. 100ක් ඒකත් ඕගොල්ලන්ට ඩොලර් 300ක ප්‍රමාණයක් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් ඕගොල්ලන් ලොට් 9ක් වගේ ට්‍රේඩ් කරලා තිබ්බොත් ඕගොල්ලන්ට හම්බ වෙනවා ඩොලර් 1000ක්. හරිද? ඕගොල්ලන් ප්‍රොෆිට් එකකුත් අරගෙන ඕගොල්ලන්ට වෙනම බෝනස් එකක් දෙනවා. මේක විත්ඩ්‍රෝල් ගන්නත් පුළුවන්. හරිද? ඕගොල්ලන්ට ට්‍රේඩ් කරන්නත් පුළුවන්. වෙන සයිට් වල වගේ විත්ඩ්‍රෝල් එක ගන්න බැරි ඔය විදිහට නෙමෙයි මේක විත්ඩ්‍රෝල් එක ගන්නත් පුළුවන්. හරිද? ඒ වගේම අනිත් ඒ සතිය ඇතුළත ඕගොල්ලන්ට පුළුවන් වෙනවා ලොට් 15කට ට්‍රේඩ් කරන්න. හරිද? ඩොලර් 2000ක් හම්බ වෙනවා. බෝනස් එක තමයි හම්බ වෙන්නේ මේක. හරිද? ඕගොල්ලන්ට ප්‍රොෆිට් එකෙන් මේ කපා ගන්නේ. මේක ඇවිල්ලා ඕගොල්ලන්ගේ ප්‍රොෆිට් එකකින් මේ කපා ගන්නේ. හරිද? ඕගොල්ලන්ගේ ප්‍රොෆිට් එකකින් කපලා දෙන එකක් නෙවෙයි. ඕගොල්ලන්ට බෝනස් එකක් දෙන්නේ. හරිද? ඕගොල්ලන්ට වෙනම ඕගොල්ලන් ප්‍රොෆිට් කරනවත් එක්ක ඕගොල්ලන්ට වෙනම ඕගොල්ලන්ට ලොට් ප්‍රමාණයකට බෝනස් එකක් හම්බ වෙනවා. ක්‍රිප්ටෝකරන්සි බයිනරි පැත්ත වෙනස්. හරිද? forex එක ඇවිල්ලා 100%ක්ම වෙනස්. ලොට් ප්‍රමාණයකට අනුව තමයි ඕගොල්ලන්ට ගෙවන්නේ. හරිද? ඉතින් සාමාන්‍ය සතියක් ඇතුළත ඕගොල්ලන්ට 15ක් ලොට් 15ක් වගේ ට්‍රේඩ් කරන්න පුළුවන් වුණොත් ඕගොල්ලන්ට ඩොලර් 2000ක් හම්බ වෙනවා. ඒක 100%ක්. හරිද? බෝනස් රේට් එක ඇවිල්ලා 100%ක් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් සතියක් ඇතුළත ලොට් 25ක් 26ක් විතර ඕගොල්ලන්ට ට්‍රේඩ් කරන්න පුළුවන් වුණොත් 3750ක් හම්බ වෙනවා. හරිද? 3750ක්. ඒක තමයි කිව්වේ වීක්ලි ඕගොල්ලන්ට මිනිමම් හම්බ කරන්න පුළුවන් 3750ක්. ඩොලර් වලින් කියන්නේ මම රුපියල් වලින් නෙමෙයි ඩොලර් 3750ක්. ඒක පොඩ්ඩක් ගණන් කරලා බලන්න කීයද කියන එක. හරිද? ඕගොල්ලන්ට ඉතින් මේ විදිහට වැඩේ කරන්න පුළුවන් නම් ඕගොල්ලන්ට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. අපි සිග්නල් සර්විස් එකක් ඕගොල්ලන්ට ලබා දෙනවා. 3750ක් කියන්නේ ඩොලර් කීයද? 300න් වැඩි කරොත් ඕකත් ඕගොල්ලන් කැල් කරලා බලාගන්න මේ ප්‍රමෝෂන් එක වටිනවද නැද්ද කියන එක XM එකකින් දෙනවා නම් අනිවාර්යයෙන්ම
ඒක ඔයගොල්ලන්ට හම්බ වෙනවා. හරිද? මීට ඉස්සරත් ගොඩක් කට්ටිය ප්‍රොමෝෂන් වල එඩ් කරලා ප්‍රොමෝෂන් වල වින් කරලා ඒගොල්ලන්ට හම්බ වෙලා තියෙනවා අපේ ගෲප් එකේ ඉන්න කට්ටියට. ඒ වගේම ඔයගොල්ලන්ට 100%ක් සුපිරි සිග්නල් සර්විස් එකකුත් ලබා දෙනවා. ඔයගොල්ලන් මේකේ ඔයගොල්ලන්ට වැඩ කරන්න කැමති නම් ඉන් ඩීටේල් ඔක්කොම ඔයගොල්ලන්ට සම්පූර්ණයෙන්ම මම account එකේ හදන තැනේ ඉඳලා සම්පූර්ණයෙන්ම ඔක්කොම ඔයගොල්ලන්ට කියලා දීලා තියෙන්නේ. හරිද? බෝනස් එක කොහොමද ලබාගන්නේ? කොහොමද ඔයගොල්ලන් ට්‍රේඩ් කරන්න ඕන ලොට් ප්‍රමාණයකට අනුව තමයි ඔයගොල්ලන්ගේ බෝනස් ඔයගොල්ලන්ට බෝනස් එක ගවන්නේ. හරිද? ඔයගොල්ලන්ට අපි සිග්නල් සර්විස් එකකුත් ලබා දෙනවා. හරිද? අන්තිම වෙනකම්ම වීඩියෝ එක බැලුවොත් ඔයගොල්ලන් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන් පටන් ගන්න. අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට සතියක් ඇතුළත ඔයගොල්ලන්ට ලොට් 3ක්වත් මිනිමම් ඔයගොල්ලන්ට ගහගන්න පුළුවන් කියලා මම හිතනවා. අපි සිග්නල් සර්විස් එකේ දෙනවා අනිවාර්යයෙන්ම දවසකට එක සිග්නල් එකක් දැන් යන වොලියුම් එක අනුව පිප්ස් 100ක්වත් හිට් වෙනවා ගයිස්. හරිද? පිප්ස් 100ක් 120ක්වත් හිට් වෙනවා. ඒක නිසා තමයි කියන්නේ ඔයගොල්ලන්ට පුළුවන් අපිත් එක්ක එකතු වෙලා වැඩේ කරන්න. හරිද? පිප්ස් 100ක්වත් හිට් කරනවා. ලොට් ප්‍රමාණය වෙලා පිප්ස් නෙවෙයි. හරිද? ඒක වෙනස්. ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ account එකේ ගිහිල්ලා බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන් ලොට් කීයකින්ද ට්‍රේඩ් කරන්නේ, ලොට් කීයක් අපි ට්‍රේඩ් කරලා තියෙනවද කියලා ඔයගොල්ලන්ගේ accounts වල බලා ගන්න පුළුවන්. in detail partner code එක දාලා account එක හදා ගන්න. ඒ වගේම ඔයගොල්ලන් හරියට personal details ඔක්කොම fill කරන්න. ඊට පස්සේ මගේ description එකේදී WhatsApp නම්බරේ තියෙනවා. ඒකට message එකක් දාන්න. අපිත් එක්ක එකතු වෙලා set වෙන්න පුළුවන්.